දිවෙනේ අද දිනේ පෙර දිනේ හා සර්වසම වර්ෂාපතනයක් අපි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම උදේ කාලයේ බස්නාහිරයි ගාල්ල මාතර වගේ දිස්ත්‍රික්කවල උදේ කාලයේ වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. නමුත් බොහෝ දුරට තියෙන්නේ දිවෙනේ බොහෝ පළාත්වල වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙන්නේ සවස් ජාමයේ හෝ රාත්‍රී කාලයේ. එතකොට තරමක තද වැසි අපි අපේක්ෂා කරනවා බස්නාහිර, සබරගමු, දකුණු, මධ්‍යම ඌව ඊට අමතරව උතුරු මැද සහ අම්පාර වගේ දිස්ත්‍රික්කවල සාමාන්‍යයෙන් අපි මිලිමීටර් 75 100ක් මට්ටමේ වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. හැබැයි මේ වැසි පවතින්නේ ඉතා සුළු කාල පරිච්ඡේදයක්. පැය එකහමාරක් දෙකක් වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. හැබැයි වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ තත්ත්වයන් තියෙනවා. ඊට අමතරව తాවකාලිකව තද සුළං ඇතිවීමේ හැකියාවනුත් තියෙනවා. ඉතින් අකුණු අනතුරු වලින් සිදුවන හානි වළක්වා ගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියන ඉල්ලීම අපි කරනවා. විශේෂයෙන්ම වර්ෂාව පවතින වෙලාවේ ඇත්තරම gedara dore තියෙන විද්‍යුත් උපාංග පේන් වලින් ගලවලා ඉවත් කරන්න. අනිත් එක තමයි වර්ෂාව පවතින අවස්ථාවේ තැනිතලා බිම් වල විශේෂයෙන්ම ගැවසෙන්න එපා. තැනිතලා බිමකදී මේ පුජ්‍යලයා තමයි උසම ස්ථානයක් බවට පරිවර්තනය වෙන්නේ. එතකොට එන ඉලෙක්ට්‍රෝන ධාරාව ඕවරා ගොස් අකුණු සැර වැදීමේ හැකියාවක් තියෙනවා. මේ දිනවල මේ සූර්යයා ලංකාවට ඉහළින් මුදුන් වෙලා තියෙන්නේ. ඒක අප්‍රේල් 4 වෙනිදා සිට අප්‍රේල් 14 දක්වාම ලංකාව ආශ්‍රිතව තමයි තියෙන්නේ. අද දිනේ ගත්තොත් විශේෂයෙන්ම අද දිනේ තුල තියෙන්නේ කොළඹ අවිස්සාවෙල්ල ඒ ප්‍රදේශයේ හරහා මේ සූර්ය ශක්තිය ලම්බකව පතිත වෙනවා. එතකොට මේ තත්ත්වයේ හින්දා උදේ කාලේ තදබල ලෙස සූර්යාලෝකයේ වැටෙන අවස්ථා තියෙනවා. මේ සූර්යාලෝකයේ වැටීමත් එක්ක තමයි වායුගෝලයට ජල වාෂ්ප එකතු වෙන්නේ. ජලයේ වාෂ්පවණය වෙලා ඒ අනුව තමයි අකුණු සහිත වර්ෂාවන් ඇති වෙන්නේ. ඒතර මේ තත්ත්වය තමයි දැනට තියෙන්නේ. අපිට ඉදිරි දින කීපය ගත්තොත් මේ තියෙන වැසි තත්ත්වයේ ටික ටික අඩුවීමක් අපිට අපේක්ෂා කරන්න පුළුවන් වුණත් සවස් ජාමයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුන් සහිත වැසි දිවයිනේ ඇතිවීමේ හැකියාවන් තියෙනවා.